Hi guys, ID Hub එකේ තවත් වීඩියෝයක් කරන් ආවේ. මේ දවස්වල ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා AI වලින් වීඩියෝ හදන එකට. කට්ටියට තව ප්ලැට්ෆෝම් එකක් කරන් ආවා. ඔය කට්ටියට අවශ්‍ය කරන සම්පූර්ණ ඒ කියන්නේ ෂෝට් වීඩියෝ එකක්, ස්ටෝරි බේස් ෂෝට් වීඩියෝ එකක් එක ප්ලැට්ෆෝම් එකක් යූස් කරලා සම්පූර්ණ වීඩියෝ එකම හදා ගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. සහ ඒකෙන් වීඩියෝ හදන විදිය ගැන මම ෆුල් ගයිඩ් එකක් ඔය කට්ටියට අරන් ආවා මේ වීඩියෝ එකෙන්. මේ වීඩියෝ එකට YouTube දාන්න පුළුවන්, TikTok දාන්න පුළුවන්, Facebook දාන්න පුළුවන්. ඊට පස්සේ YouTube එකේ මේ වීඩියෝ මොනටයිස් කරන්න පුළුවන්. මම ඔය කටට ඕනනම් වෙනම වීඩියෝ එකක් අරන් එන්නම් AI වීඩියෝ කොහොමද YouTube එකේ මොනටයිස් කරන්න කියලා. කටට එහෙම මේ වීඩියෝ එකක් ඕනනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න, මම ඒකට වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. හරි, අපි බලමු අද කොහොමද මේ වැඩේ කරන්න කියලා. මම මේකට පාවිච්චි කරන ප්ලැට්ෆෝම් එක තමයි LTX Studio කියන එක. මේකෙන් ඔය කට්ටියට පුළුවන් සම්පූර්ණ ස්ටෝරියක් ජෙනරේට් කරලා කැරක්ටර්ස් හදලා ඒ කැරක්ටර්ස් වලින් සම්පූර්ණ ස්ටෝරි බේස්ඩ් YouTube ෂෝට් එකක් වගේ කියන්නේ AI වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. හරි, අපි බලමු වැඩේ කොහොමද කරන්න කියලා. මම ඔය කට්ටියට තව වීඩියෝ එකක් කලින් දැම්මා කොහොමද මේ US audience එක ටාගට් කරලා AI වීඩියෝ හරි මොකක් හරි faceless වීඩියෝ හරියටම YouTube එකේ දාන්න කියලා. කට්ටිය බැලුවේ නැත්නම් ඒකත් බලන්න, එකකින් අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද වීඩියෝ එකක් හදන්න කියලා. පාවිච්චි කරන LTX ස්ටුඩියෝ එක ලංකාවට available නැහැ. ඒ නිසා අපි VPN එකක් පාවිච්චි කරනවා ඒක access කරන්න. මම දැනට දාගත්ත VPN එකක් තියෙනවා. කට්ටිය Google Chrome එක පාවිච්චි කරන්න. ඒක ලේසියි කට්ටියට. ඔය කට්ටියගේ VPN එකක් නැත්නම් කට්ටියට පුළුවන් Chrome එකේ මෙතන කට්ටියගේ මේල් account එක ඉස්සරහින් තියෙන dot එක click කරලා මෙතනින් යන්න පල්ලෙහාට Chrome Web Store කියන එකට. Store එකට ඇවිල්ලා ඔය කට්ටියට මෙතනින් නිකන් VPN කියලා search කරගන්නකො. මෙතන ගොඩක් VPN එනවා. මම පාවිච්චි කරන්නේ මේක. ඔය කට්ටියට මෙතනින් කැමති VPN එකක් පාවිච්චි කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතනින් VPN එකක් select කරලා ඒක add to Chrome කියන එක දෙන්න. එතකොට කට්ටිය Chrome එකට add වෙනවා. හරි, add වුණාට පස්සේ ඔය කට්ටියට මෙතනින් බලා ගන්න පුළුවන් extension එක. මෙතන පෙන්වන්න නැත්නම් මෙතන ක්ලික් කරලා කට්ටියට මෙතන manage extension ගිහිල්ලා හරි නැත්නම් මෙතන ගොඩක් වෙලාට පෙන්නනවා. නැත්නම් මෙතන ගිහිල්ලා බලා ගන්නත් පුළුවන්. මෙතනින් VPN එක on කරගන්න. එතකොට මෙතන connect කියලා වැටෙනවා. US වගේ server එකකට connect වුණා නම් හරි. මෙතනින් connect වුණාට පස්සේ Google එකේ search කරන්න LTX Studio කියලා. ඊට පස්සේ මේ site එක එනවා කට්ටියට. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක click කරලා site එකට යන එක. site එකට ආවට පස්සේ කට්ටියට මෙතන detail ඔක්කොම බලන්න පුළුවන්. මේකේ video generate, photo generate, ඊට පස්සේ motion කට්ටියට photo එකක් දීලා ඒක animate කරන්න, motion දාන්න, ඒ වගේ ගොඩක් දේවල් පුළුවන්. මෙතන start for free කියන එක ක්ලික් කරලා අපි මේකට sign in වෙන්න ඕනේ. ඔකට මේල් එක දීලා sign in වෙන්නත් පුළුවන්. නැත්නම් මෙතන sign in Google කියන එක ක්ලික් කරලා කට්ටියගේ Gmail account එකකට sign in වෙන්න පුළුවන්. මේක අල්ලලා ගිහලා මේ ටික් දෙකක් දාලා accept දෙන්න agreement එක. හරි, මේක තමයි මේ අපේ ඉන්ටර්ෆේස් එක LTX Studio එකට අපි login වුණාට පස්සේ. මේකේ කට්ටියට බලා ගන්න පුළුවන් මෙතන generate motion කියලා එකක් තියෙනවා. මේකට ගියොත් ඒ කට්ටියට පුළුවන් ෆොටෝ එකක් දීලා අපිට prompt එකක් දීලා ඒ ෆොටෝ එක අපිට ඕන විදිහට motion කරගන්න. ඒ කියන්නේ ෆොටෝ එකක් වීඩියෝ එකක් කරගන්න පුළුවන්. අපි දෙන prompt එක අනුව. කට්ටියට try කරලා බලන්න. මේ හැම එකෙම ලොකු වැඩක් ගන්න පුළුවන් සහ මේ ගොඩක් වෙලාවට generate වෙන time එක මාර අඩුයි. කට්ටියගේ server මාර speed. සහ මම හිතන්නේ දැනට පාවිච්චි කරන ප්‍රමාණයත් අඩු ඇති. ඒක තමයි මෙච්චර ඉක්මනට වෙන්නේ. මම කලින් try කරපු හැම එකක්ම හරි ඉක්මනට generate වුණා. හරි, අපි දැන් අපේ වැඩේට පාවිච්චි කරන්නේ මෙතන generate storyboard කියන එක. සමහර කට්ටියට මෙතන start new project කියලා පෙන්වන්නත් පුළුවන්. මෙතන generate storyboard කියන එක ක්ලික් කරන්න. හරි, මෙතනින් තමයි අපි අපේ වැඩේ පටන් ගන්න. මේකෙන් අපිට concept එකක්
මේ හදාගන්න පුළුවන් අපිට ඕන විදිහට දීලා. ඒ කියන්නේ අපි මෙතනින් අයිඩියා මේ AI එකට අපි අයිඩියා එකක් දෙන්න ඕනේ. මේ වගේ ස්ටෝරි එකක් තමයි අපිට ඕනේ. හරි මේ වගේ පොඩි අර ඩයලොග් කීපයක් හරි අපි මෙතනට දුන්නොත් ඒකට ගැලපෙන්න එයා ස්ටෝරි එක ඩෙවලොප් කරගන්නවා. අපිට එහෙම අයිඩියා එකක් නැත්නම් අපිට ගන්න තියෙන්නේ chat GPT එකට යන්න. ගිහලා chat GPT එකෙන් පොඩි ස්ටෝරි එකක් ලියා ගන්න. හරි මම පොඩි වීඩියෝ ස්ක්‍රිප්ට් එකක් හදාගත්තා මේ chat GPT එකෙන්. අපි මේක පාවිච්චි කරලා බලමු වීඩියෝ එකක් ජෙනරේට් කරලා. මෙතන මේ ඔයාලට ෆුල් ස්ක්‍රිප්ට් එකක් මෙතෙන්ට දීලා ඕනනම් වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ඩයලොග් කීපයක් අපිට දීලා මේකෙන් කන්සෙප්ට් එක සම්පූර්ණයෙන් ඩෙවලොප් කරගන්නත් පුළුවන්. මම දැනට පාවිච්චි කරන්නේ මෙන්න මේක. අපි chat GPT එකෙන් හදාගත්ත පොඩි ස්ක්‍රිප්ට් එකක් හදාන්න ලොකුවට හදන්න ඕනේ නැහැ. මොකද මේකෙන් ඔටෝ ජෙනරේට් වෙන ස්ක්‍රිප්ට් එක. මෙතෙන්ට දෙනවා. හරි. දුන්නට පස්සේ ස්පෙෂල් රික්වෙස්ට් කියන තැනට කට්ටියට දෙන්න පුළුවන්. මේක ඇට්මොස්ෆියර් එක මොන වගේ වෙන්න ඕනද කියලා. අපි නිකම්මද දාමු ෆියුචරිස්ටික් වගේ එකක්. ඊට පස්සේ මෙතන ජොනර් එක දෙන්න ඕනේ. ජොනර් එක දානවා මිස්ටීරියස් හොරර් සයන්ස් ෆික්ෂන් කියලා දාන්න. ඊට පස්සේ මෙතන ස්පීච් ටෝන් එක ඔයාට කට්ටියට මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ මෙතන ෂෝට් ෆිල්ම් කියන එකත් සිලෙක්ට් කරගන්න මට පොඩ්ඩක් දරුණා. ඊට පස්සේ මෙතන ස්පීච් කියන එක ඔන් කරගත්තොත් ඔන් කරගන්න වෙයි අනිවාර්යෙන්. මොකද මේකෙන් තමයි අපිට ඕන කරන මේ වීඩියෝ එකට අදාළ මේ ස්පීච් එක ඔටෝ ජෙනරේට් වෙන්නේ. හරි ඊට පස්සේ මේ ටික ඔක්කොම ෆිල් කරගෙන ඉවර වෙලා කට්ටියට මේක නෙක්ස්ට් කරන්න තියෙන්නේ. මේක නෙක්ස්ට් කරා. ඊට පස්සේ යා ස්ටෝරි ලයින් එක ජෙනරේට් කරගන්නවා අපි දුන්න ස්ක්‍රිප්ට් එකට අදාළව. හරි ඔය කට්ටියට බලා ගන්න පුළුවන් අපි දුන්න මේ chat GPT එකෙන් ගෙනත් දුන්න ස්ක්‍රිප්ට් එකකට අනුව මේකෙන් වෙනම ස්ක්‍රිප්ට් එකක් ජෙනරේට් කරලා තිනවා ටයිටල් එකක් එක්ක. නිකන් මේ කන්සෙප්ට් එක. මෙතන දෙකක් දීලා තියෙනවා ටයිටල් දෙකක් එක්ක මේ ස්ක්‍රිප්ට් දෙකක් දීලා තියෙනවා අපිට. කට්ටියට බලා ගන්න පුළුවන් මේවා කියවලා බලලා හරි එක සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් තව ජෙනරේට් කරගන්නත් පුළුවන්. මම ලොකුවට මේවා බලන්නේ නැහැ මේ මොකද කට්ටියට මම වීඩියෝ අයිඩි එක විතරයි මෙතන දෙන්න ඕනේ. ඒ නිසා මේ මම මෙතන කට්ටියට කරන විදිය කියලා දෙන්න. කට්ටිය හරියට වීඩියෝ එකක් හදද්දි මේක මේ උවමනාවෙන් කියවලා බලලා එඩිට් කරගන්න හෝ අලුතෙන් ජෙනරේට් කරලා ඒක හදාගන්න. හරි මේ ටික බලලා ඉවරනාට පස්සේ මේක ආයි නෙක්ස්ට් කරගන්න. හරි අපේ කැරක්ටර්ස් මෙතන ජෙනරේට් වෙලා තියෙනවා. අපිට මේවා එඩිට් කරගන්න පුළුවන් ඕන විදිහට ඔය කට්ටියට. මෙතන එඩිට්ස් වලට ගිහිල්ලා මේ කැරක්ටර්ස් වෙනස් කරගන්න පුළුවන්. මෙතන ඒජ් එක වෙනස් කරලා රෝල් එක අපියරන්ස් එක වෙනස් කරලා ක්ලෝතින් ස්ටයිල් ඒ ඔක්කොම වෙනස් කරලා තව ඕන කට්ටියට මෙතන නිකන් රීජනරේට් දෙන්න පුළුවන්. මෙතනට කට්ටියට ස්විච් ගිහිල්ලා මෙතන ෆොටෝ එකක් දෙන්නත් පුළුවන්. මේ කැරක්ටර්ස් දෙකටම එහෙමයි. තව මෙතන ප්‍රොජෙක්ටර් කියන එක සිලෙක්ට් කරලා ඉමේජ් එකක් දෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේකට කටට ප්ලෑන් එක අප්ග්‍රේඩ් කරගන්න වෙනවා. අපි දැනට මේක මේ ෆ්‍රී ප්ලෑන් එක කටට කරගන්න විදිහ දානවා කියලා දෙන්න. මේකත් ඒ විදිහට එඩිට් කරගන්න පුළුවන්. මම දැනට එඩිට් කරන්නේ නැහැ. මේ කටට මේක පෙන්වන්න විතරයි මට ඕන. හරි මම මේක නෙක්ස්ට් කරගන්නවා. නෙක්ස්ට් කරගත්තට පස්සේ මෙතන බ්‍රේක්ඩවුන් සෙක්ෂන් එකකින් වෙන්නේ අපි දුන්න ස්ක්‍රිප්ට් එකට සම්පූර්ණ සීන් බයි සීන් මෙතන ස්ටෝරි එක බ්‍රේක් ඩවුන් කරලා අපිට දෙනවා. අර ඔය කට්ටියට බලා ගන්න පුළුවන් මෙතන සීන් 3ක් ඇවිල්ලා තියෙනවා. සීන් 1, සීන් 2, සීන් 3 කියලා මේවා මේ සීන් ගාන අඩු කරගන්න තරමට ඔය කට්ටියට හොඳයි. මොකද මේ නැත්තම් මේක සීන් එකකට වීඩියෝස් 10ක් විතර ජෙනරේට් වෙනවා. මේ සමහර ඒවාගේ 20ක් විතර ජෙනරේට් වෙනවා. එතකොට ඔය කට්ටියට තියෙන ෆ්‍රී ප්ලෑන් එකත් අඩු වෙන්න පුළුවන්. සහ මැෂින් එකත් සමහර වෙලාවට ස්ලෝ වෙන්න බලනවා. මම දැනට ඔය කට්ටියට පෙන්වන්න ඕනේ හින්දා මේ සීන් එක අයින් කරගන්නවා. හරි මම දැනට මේක මේ විදිහට තියලා නෙක්ස්ට් කරගන්න. ස්ටාර්ට් දීලා බලමු.
මේක ස්ටාර්ට් දුන්නාම මේ එකින් එකට අදාළව වෙන වෙනම වීඩියෝ ජෙනරේට් කරනවා මේකෙන්. හරි ඔය කට්ටියට බලන්න පුළුවන් පළවෙනි සීන් එකට මේ වීඩියෝ 25 ජෙනරේට් වෙනවා මෙතන. දෙවෙනි එකෙත් තියෙනවා දෙවෙනි එකෙත් 20ක් තියෙනවා. ඒ හින්දා තමයි කට්ටිය අර ස්ක්‍රිප්ට් එක අතනින් පුළුවන් තරම් පොඩියට ගන්න. මොකද ෂෝට් වීඩියෝ ගන්න හදන්නේ. කට්ටියට බලා ගන්න පුළුවන් මෙතන මේ සීන් බයි සීන් ඔක්කොම ජෙනරේට් වෙලා තියෙනවා. ඒකට අදාළ ප්‍රොම්ප්ට් එක පල්ලෙහෙන් තියෙනවා. මේ හැම එකේම ඔය කට්ටියට වෙන වෙනම එඩිට් කරන්නත් පුළුවන් මේක ඇතුළට ගිහිල්ලා. කට්ටියට ඕන විදිහට ඒ වීඩියෝස් ටික මේ හැම එකක්ම එඩිට් කර ගන්න පුළුවන්. මේ හැමතැනම මේක ලොකු එඩිට් ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කට්ටියට කරන්න තියෙන්නේ මේකේ ජෙනරේට් මෝෂන් කියන එක දෙන්න. මේක ජෙනරේට් මෝෂන් කියන එක දුන්නාට පස්සේ මේ ඔය කට්ටිය අදාළ කට්ටියට අවශ්‍ය සීන් ටික විතරක් සිලෙක්ට් කරලා ජෙනරේට් කරගන්න. මොකද මේ ඔකට ෆ්‍රී ප්ලෑන් එක ඉවර වෙන්න පුළුවන් නැත්තම්. මේ විදිහට ඔය කට්ටිය අවශ්‍ය කරන ඔක්කොගෙම ඒ කියන්නේ ඕන කට්ටිය මේකෙන් සිලෙක්ට් කරලා බලලා කට්ටියට ඕන කරන තැන්වල විතරක් මේ මෝෂන් එක ජෙනරේට් කරගන්න. මෝෂන් ටික ජෙනරේට් කරගත්තට පස්සේ මෙතන මෝෂන් එඩිටර් එකට ඇවිල්ලා කට්ටියට ප්ලේ කරලා බලන්න පුළුවන්. මේ මම මේවට මෝෂන් ජෙනරේට් කරේ නෑ. මේ වගේ මේ දැන් මේ කරා වගේ මේකේ වගේ එකින් එකට ඔය කට්ටියට මෝෂන් ජෙනරේට් කරගන්න පුළුවන් සහ මෙතනත් ඔය කට්ටියට එඩිට් කරගන්න පුළුවන්. බලන්න මේ ගොඩක් හොඳට වීඩියෝ ජෙනරේට් වෙනවා. මේ විදිහට ඔය කට්ටියට මේ වීඩියෝ ජෙනරේට් ඕන් ටිකේ මෝෂන් ජෙනරේට් කරගත්තට පස්සේ මේ මෝෂන් එඩිට් එකට ඇවිල්ලා මේ මෝෂන් එඩිට් එකට ඇවිල්ලා ඔය කට්ටියට මේක ඕන විදිහට මේ සීන් බයි සීන් ඇඩ් කරලා හෝ ඩිලීට් කරලා මෙතනින් පිළිවෙලකට හදා ගන්න පුළුවන් මේක. ඊට පස්සේ මම දැනට මේක මුකුත් පිළිවෙලක් කරන්න යන්නේ නැහැ. මේ ඔය කට්ටිය වීඩියෝ එකක් හදද්දී මේ විදිහට පිළිවෙලට හදාගෙන මෙතන ටයිම් ලයින් එකට ගිහිල්ලා කට්ටියට මෙතනින් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හදාගත්තට පස්සේ මෙතන මේ ෂෙයා කියන එකට ගිහිල්ලා MP4 විදිහට මෙතනින් ටයිම් ලයින් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන කට්ටියට බලා ගන්න පුළුවන්. ටික වෙලාවක් ගියාට පස්සේ ඒක ඩවුන්ලෝඩ් වෙනවා. අපි නිකම් චුට්ටක් ප්ලේ කරලා පෙන්නන්නම් මේ හදාගත්ත එක ඔය කට්ටියට බලන්න පුළුවන්. මම මේක කිසි පිළිවෙලක් නැතුව මේක කරේ. In the heart of Area 51, something feels off. ඔන්න ඔය විදිහට වීඩියෝ ටික මේ පිළිවෙලකට හදාගත්තට පස්සේ ඔය කට්ටියට මෙතන ටයිම් ලයින් එකෙන් ගිහිල්ලා මෙතන ෂෙයා එකට ගිහිල්ලා මෙතනින් ඔය කට්ටියගේ හදාගත්ත වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි ඉතින් කරගන්න තියෙන්නේ. මම මේක නම් කිසිම පිළිවෙලක් නැතුව හැදුවට උතරයි මම ස්ටෝරි එකවත් කියුවේ නෑ. ඔය කට්ටිය පුළුවන් තරම් ෂෝට් ස්ටෝරි එකක් පාවිච්චි කරන්න සීන් ගාන අඩු කරගන්න බලන්න. එහෙම කරොත් ඔය කට්ටියට හොඳ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න මම සීන් සම්පූර්ණ ස්ටෝරි එකම සීන් 10කට වගේ සීමා කරගත්තොත් ඔය කට්ටියට ෆුල් වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. වොයිස් එකයි මියුසික් ඔක්කොමත් එක්ක මේ ප්ලැට්ෆෝම් එක විතරක් පාවිච්චි කරලා. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම හිතනවා කට්ටියට තේරෙන්නේ නැති කියලා.